නිකන් කොකාකෝලාකට මෙන්ටොස් දැම්මම මෙහෙම වෙනවනම් රත් වෙච්ච කොකාකෝලාකට මෙන්ටොස් දැම්මොත් කොහොම වෙයිද? ඉතින් අපි පණ්ඩිතකමට වීඩියෝ කරන්න ගත්තා අපි ගාව කොකාකෝලා එකක් නැහැ. ඉතින් අපි කොකාකෝලාක් ඕඩර් කරලා ගෙන්නගමු. කොකාකෝලා එක දෙන්න. දාන්න. යාළුවනේ ඉතින් කොකාකෝලා එක ආව හෙලිකොප්ටරේ. ඒක අවුලන්නේ. දැන් අපිට මෙන්ටොස් එකක් ඕනේ වෙනවා. මෙන්ටොස් එකක් අපි ගෙන්නගමු. කියන්නත් කලින් ආවද මන්ද? යාළුවනේ ඉතින් අපි මෙන්ටොස් එකත් ආවා. දැන් ඉතින් අපිට තියෙන්නේ අපේ මිශ්‍රණය හදාගන්න මිශ්‍රණයලු. ඒ කලින් වීඩියෝ එක දෙපසුත් කියවෙනවා. ඉතින් දැන් අපිට තියෙන්නේ මේ කොකාකෝලා එක රත් කරගන්න අපි ලිපක් ගහගමු ඉක්මනට මෙන්න මේ හරිය. අපි කොහොම හරි ගඩොල් තුනක් එකතු කරගෙන කොහොම හරි ලිපක් ගහගත්ත ඒත් කො වලදක් මේ තියෙන්නේ වලදක් එහෙනම් ඉතින් අපි කොකාකෝලා එක කඩාගමු. එන්න මේ විදිහට හොල්ලලා මෙන්න මේ විදිහට කඩාගමු. හරි ඉතින් කොකාකෝලා එකත් එලටම කඩාගත්තා. දැන් තියෙන්නේ අපිට වාජනේට දාලා අනේ රස විදින්න. කොකාකෝලා එකේ රහණන් ඉතින් දන්නවද? අනිත් අය ඉතින් කියලාම වැඩක් නැහැ. ඒත් ඒකම කියන්න ඕනේ channel එක subscribe කරලා නැත්නම් ගැම්මනම subscribe පාරක් දාන් යන්. දැන් ඉතින් අපි කොකාකෝලා ටික දාගමු අපේ වාජනේට. subscribe කරන ගමන්ම ඉතින් අපි කොකාකෝලා ටික මෙන්න මේ විදිහට දාගමු. මේක රුපියල් 400 කොකාකෝලා බෝතලයක්. ඉතින් මෙන්න මේ විදිහට පේනවා අපිට පේනවා. ඇත්තටම සුදු පාට පෙන්න තමයි එන්නේ. ඉතින් මේ කළු පාට පෙන්නවන්නේ මේ සුදු පාට පෙන්න තමයි එන්නේ. හරි යාළුවනේ ඉතින් අපෝ කොකාකෝලා එක රත් වෙනවා. දැන් ඉතින් මම ඔයාලට පෙන්වන්න හදන්නේ ගොඩක් YouTubersලා ඔයාලට පෙන්වන්න නැති වීඩියෝ කරන එකේ අඳුරු පැතිකඩක්. අඳුරු පැතිකඩ කිව්වද අඳුරු පැතිකඩ නෙමෙයි මේක ඔයාලට පෙන්වන්න නැති පැතිකඩක්. බලන්නකෝ එහෙනම් මේ පැතිකඩ මොන වගේද කියලා රස විඳින්න. ඒක මම කියන්න ඕනේ වීඩියෝ එකට ලයික් එකක් දාලා නැත්නම් දැම්ම ලයික් එකක් දාන්න ඔයාලට පේනවා ඇති කොහොමද මේ දෙපැත්තකින් වීඩියෝ කරද්දී එන්නේ කියලා. අපේ channel එකේ 3k ගන්න තව පොඩ්ඩක් ඒකට තව ටිකක් ඕනේ subscribe අන්න ඒ ටිකත් අපි complete කරලා ඉක්මනට 3k ගහමු. ඉතින් අපේ target එකට ඉක්මනට යන්න. හරි යාළුවනේ ඉතින් අපි දැන් මෙන්ටොස් එක දාගන්න තමයි හදන්නේ. ඉතින් අපි දාගමු මොනවා වේද කියලා බලන්න දැන්. මුලින්ම එකක් දාගමු. හිතුවද මං සෝමපාලා කියලා නිකන් මෙන්ටොස් දාන්න ඕන ඔය subscribe button එක ඔබන්නකො තප්පර 10ක දුල් ඉක්මනට. ඉතින් එකක් දාලා හරියන්නේ නැහැ වගේ අපි ඔක්කොම ටික දාගෙන බලමු. යාළුවනේ අපි දන්නේ මේ ඔක්කොම දැම්මම මේකට මොනවා වේද කියලා සමහර විට වාචනේ පුපුරලා යන්නත් පුළුවන්. සමහර විට අර මුලදි පෙන්නෝ වගේ සබම් පෙන වගේ එන්නත් පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ මොනවා වේද කියලා. ඉතින් තාම නම් මුකුත් උනේ නැහැ. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. හරි ඉතින් අපි දැන් හිතුව තරම් දෙයක් නම් උනේ නැහැ. දැන් ඉතින් අපිට plan B එකට යන්න වෙනවා. හෙලෝ ගලකොඩ වත්තෙන් කතා කරන්නේ. ඔව් අපිට plan B එකට යමු. හරි ඉතින් දැන් අපි plan B එකට යමු. plan B එක මොකක්ද කියලා ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති. සීතලම කොකාකෝලා එකකට මෙන්ටොස් දැම්මොත් මොනවා වෙයිද? ඔව් සමහරට ගල් වෙලා පුපුරන්න පුළුවන්. එහෙනම් අපි ඒක try කරලා බලමු. ඔව් ඒ ඇස්සේ පණ්ඩිතේ වගේ මෙන්ටොස් දාන්න ගිහලා මෙච්චර කාලයක් පාවිච්චි කරපු මයික් එකත් කොකාකෝලා එකකට වට ගත්තා. හරිනේ දැන් අමාරු ආයි වොයිස් කරන්න වෙන්නේ ෆෝන් එකෙන්. Helicopter. හරි guys ඉතින් රත් වෙච්ච කොකාකෝලා එකට මෙන්ටොස් දැම්මම මුකුත් උනේ නැති හින්දා අපි හිතුවා සීතල කොකාකෝලා එකට මෙන්ටොස් දැම්මොත් මොනවා වේද කියලා. ඒ හින්දා අපි අයිස් කැට 20ක් දාලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ පැය 24ක් හරියටම පැය 24ක් තිබ්බා. One eternity later. නෑ ඒක පච්චයක්. හරි දැන් මෙන්න මේ විදිහට හිම වගේ එකක් හැදිලා තියෙනවා. ඔයාලට පේනවද නිකන් අර හිම වගේ හැදිලා තියෙන කොකාකෝලා මෙන්ටොස් එකට දාලා ගාම අපි නිකන් මේක සුවඳ බලමු මොන වගේද කියලා. ඇත්තටම මේක පෙනුමෙන් නම් මාරම ගඳක් තියෙන්නේ. ඉතින් මාරම ගඳ ඒක මේ මෙන්ටොස් ගඳත් එක්ක ඒක කියන්න තේරෙන්නේ. ඉතින් අපි මේ ටික හලමු ඒත් එක්කම කියන්න ඕනේ channel එක subscribe කරගෙන subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න.